ආයුබෝවන් සුබ දවසක්. මම ආර්.ජී. ගැමුණු හසංජය. මම ඉගෙනමු ලබන්නේ මාර ශාන්ත තෝමස් විද්‍යාලයේ. ඉතින් අපේ මේ ලංකාවේ තිබෙන ඉතාමත් ප්‍රබලතම ප්‍රශ්නයක් තමයි මේ ගංවතුර අවදානම කියලා කියන්නේ. මේ ගංවතුර අවදානම නිසා අද වන විට මේ ලංකාවේ බොහෝමයක් මිනිසුන් දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් මම මේ සකසලා තියෙන කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවනු ලබන ගංවතුර පාලන සහ අනතුරු ඇඟවිමි පද්ධතිය මගින් ඕනෑම රටක ඕනෑම කලාපයක මේ ගංවතුර තත්ත්ව සමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ පද්ධතිය දියුණු කරමින් පවතින්නේ අවුරුදු 2ක් මුළුල්ලේ. මට මේ ඔබ හමුවට ගෙනෙන්න සිතුනේ මේ ලංකාවේ අද වර්තමානයේ වන විට පැන්නක තියෙන මේ ඊටාම බරපතල උවදුරක් වෙලා තියෙන මේ ගංවතුර අවදානම නිසා. ඉතින් මේ ගංවතුර තත්ත්වය අවබෝධ කර ගැනීමට නම් අපිට මේ වගේ පද්ධතියකින් හැකියාව ලැබෙනවා. ඉතින් මම මුලින්ම මේ පද්ධතිය විස්තර කරන්න. මේ පද්ධතියට මම උදාහරණයට අරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ තියෙන නිල්වලාගඟ. ඉතින් මේ නිල්වලාගඟ ප්‍රධාන වශයෙන් කිරමාරගඟ සහ නිල්වලාගඟ කියන ගඟ දෙකේ එකතුවක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් අපි මේ නිල්වලාගඟ සහ කිරමාරගඟේ එකතු වන සමස්ත නිල්වලාගඟේ තිබෙන ජල දායකතාවය දැන ගැනීම මේ ගංවතුර පාලනයට මූලිකම සාධකයක් වෙනවා. ඉතින් ඒක දැනගන්න අපි මේ ආකාරයට ජල පෝෂක ප්‍රදේශවල රේන් මීටර්ස් සවි කරලා තියෙනවා. මේ රේන් මීටර්ස්ගේ ක්‍රියාකාරීත්වය ගැන විස්තර කරද්දී මේ රේන් මීටර්ස් ඉන්ඩිවිජුවලි අපේ මේ රොබෝ එක මේ රොබෝ තමයි මේ සමස්ත පද්ධතියම ක්‍රියාවලිය සිදු කරන්නේ. මේ රොබෝ හඳුන්වන්නේ වෙදර් මාස්ටර් කියලා. මේ රොබෝ අපිට මේ විදියට ටච් සෙන්සිටිව් වලින් ඔන් ඔෆ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ සෙන්සර්ස් ඉන්ඩිවිජුවලි මේ රොබෝ එක්ක කනෙක්ට් වෙලා මේ ඩේටා වර්ෂාපතනයේ මිලිමීටර් ගණන සහ හියුමිඩිටි යනාදී ඩේටා අපේ මේ රොබෝ එක්ක කමියුනිකේට් කරගෙන රොබෝට ලබා දෙනවා. ඊට පස්සේ මේ රොබෝ විසින් ප්‍රොසෙස් කරනවා අපි දීලා තියෙන ෆෝමියුලා එකකට අනුව මේ නිල්වලා ගඟට කොපමණ ජල දාර්ථාවක් වර්ෂාවෙන් ලැබුණද කියලා. ඉතින් ඒ වගේම මේ තියෙන වෝටර් ලෙවල් සහ වෝටර් ස්පීඩ් සෙන්සර් මගින් නිල්වලාගඟේ දැනට තියෙන ජල දාර්ථාවය ගණනය කිරීමකට ලක් කරලා ඒ ඩේටා එකත් අපේ මේ රොබෝට ලබා දෙනවා. ඉතින් සමස්තයක් වශයෙන් නිල්වලාගඟේ තිබෙන නිල්වලා ගඟට දරන්න පුළුවන් උපරිම ජල දාර්ථාව අපි මේ රොබෝට ලබා දීලා තියෙනවා. ඒක ඒ රොබෝ විසින් කැල්කියුලේට් කරලා මේ ගඟේ ඩයිමෙන්ෂන්ස් අනුව සහ දැනට වතුරේ තිබෙන උස ප්‍රමාණය අනුව රොබෝ එක කැල්කියුලේට් කරලා අලුතෙන් එකතු වන වර්ෂාපතනයත් එකට එකතු කරලා රොබෝ ගණනය කිරීමක් සිදු කරනවා. ඒ සමස්ත ජලය වර්ෂාපතනයෙන් ලැබුණු ජලය මේ නිල්වලාගඟට දරන්න පුළුවන්ද කියලා. එහෙම දරන්න බැන්න. ඒ වැඩි වෙන ජල පරිමාව අපි මේ රොබෝ විසින් ගංවතුර අවදානම් මට්ටම් 3කට ඛණ්ඩනය කරන්න ලක් කරලා අපි මේ පැනල් බෝඩ් එක හරහා මේ ප්‍රදේශවාසී ජනතාවට දැනුවත් කිරීමක් සිදු කරනවා. ඉතින් මේ පේන්නේ මේකේ සමස්ත ක්‍රියාවලිය සිදුවන පාලන පුවරුව. මේ පාලන පුවරුව අපි සවි කරන්නේ ආපදා කළමනාකරණ ඒකකයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යනාදී වශයෙන් ප්‍රාදේශීය කාර්යාලවල. ඉතින් ඒ ප්‍රාදේශීය කාර්යාලවල සිටින බලයල නිලධාරීන්ට මේ පාලන පුවරුව හරහා මේ සමස්ත පද්ධතියේ ක්‍රියාකාරීත්වය දැකබලා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම දිසාපති කාර්යාලයේ සවි කරන ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් එක මගින් ඒ ප්‍රදේශවාසී ජනතාවගේ ජංගම දුරකථන වලට ගංවතුර අවදානම ගැන කෙටි පණිවිඩයක් යැවීමට මේ ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් සමත් වෙනවා. ඉතින් ඒ වගේම මේ ඇනිකට්ස් විවෘත කිරීමේ පහසුකම
මේ පැනල් බෝඩ් එකට අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම අධික ගම් වතුර තත්ත්වයකදී මේ ඇනිකට් විවෘත කිරීම, වාන්දුර විවෘත කිරීම ස්වයංක්‍රීයව අපේ මේ වෙදර් මාස්ටර් රොබෝ විසින් සිදු කරනවා. ඒ වගේම කෘෂි කර්මාන්ත කටයුතු වලට මේ ඇනිකට් මැනුවල් විවෘත කරන්න ඕන වෙනවා. ඒ වගේම වාන්දුරට මැනුවල් විවෘත කරන්න ඕන වෙනවා. ඒකට පහසුකම් අපි මේ පැනල් බෝඩ් එක විසින් ලබා දීලා තියෙනවා. ඉතින් සමස්තයක් වශයෙන් ක්‍රියාකාරීත්වය සිදුවන්නේ මේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය මේ ගඟ ඔස්සේ ගලා යාම සමග අපේ මේ අපි සවිකර තියෙන සෙන්සර්ස් මගින් ඒ ඩේටා ලබා ගන්නවා. ජල පරිමාව, හියුමිඩිටි වගේ ඩේටා ලබාගෙන ඒ ඩේටා අපි මේ රොබෝට් ට්‍රාන්ස්මිට් කරනවා. ඊට පස්සේ අපි මේ ලබා දෙලා තියෙන ෆෝමියුලා වලට අනුව ගණිත සූත්‍ර වලට අනුව අපි රොබෝ විසින් කැල්කියුලේට් කරනවා මේ වතුර ප්‍රමාණය මේ ගඟට එකතු වීමෙන් ගම් වතුර මට්ටමක් දක්වා ඇතිවිය හැකිද කියලා. ඉතින් එහෙම ඇති වෙන්න පුළුවන් නම් ඒ රොබෝ විසින් මේ නොටිෆිකේෂන් ටවර් වගේ ඒ ප්‍රදේශවාසී ජනතාව දැනුවත් කරනවා ඔයාලට මේ අවතාරණ මට්ටමේ ගම් වතුරක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් එකට අපේ රොබෝ විසින් දත්ත සපයනවා මේ වගේ ගම් වතුර මට්ටම මේ ප්‍රදේශ වලට ලැබිලා තියෙනවා කියලා. එතකොට අපි මේ ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් එකේ මගින් උස්බිම් පහත් බිම් යනාදී සෑම ප්‍රදේශයක සිටින වෙන වෙනම ජනතාවට ඒ ජනතාවගේ නිවස තිබෙන උස ප්‍රමාණය ගඟේ සිට කොපමණ උසකින්ද ඒ ජනතා ඒ පුද්ගලයාගේ නිවස තිබෙන්නේ කියලා අපි මේ ඩේටා ටික ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් එකට ලබා දීලා තියෙනවා. ඒ දත්ත උපයෝගී කරගෙන මේ ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් එක විසින් අදාළ පුද්ගලයාට අදාළ කෙටි පණිවිඩ යවනවා. එතකොට කිසිදු අරදී උස් ස්ථානයක සිටින පුද්ගලයාට සහ පහළ ස්ථානයක සිටින පුද්ගලයාට එකම කෙටි පණිවිඩය යන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රදේශයන් වලට ප්‍රදේශයන් වෙන වෙනම ගත්තම ඒ ප්‍රදේශයන්ට ගම් වතුර බලපාන ආකාරය වෙනස්. ඉතින් ඒක අපේ මේ රොබෝ මගේ මේ ලැබෙන දත්ත පාදක කරගෙන කැල්කියුලේට් කරලා ඒ ප්‍රදේශ වලට වෙන වෙනම ඒ ප්‍රදේශ වලට ලැබෙන ගම් වතුර වේගය, ගම් වතුර ගත වන කාලය, ගම් වතුර පැමිණීමට ගත වන කාලය, ගම් වතුර රඳා පවතින කාලය වගේ දත්ත වෙන වෙනම ඒ ප්‍රදේශ වලට යැවීමක් සිදු කරනවා. ඉතින් දැන් මම මේකේ ක්‍රියාකාරීත්වය ඔයාලට පෙන්නන්නම්. මම මේකට දැන් උදාහරණයක් ගන්නවා මේ නිල්වලා නගර. අපි මුලින්ම බලමු නිල්වලා නගර සාමාන්‍ය ගම් වතුර අවදානම් පළවෙනි මට්ටමේ මිලිමීටර් 50 125 අතර ගම් වර්ෂාපතනයක් ලැබුණම කොහොමද අපේ මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මේ පාලන පූර්වමකින් අපිට දැනුවත් කිරීමක් සිදු කරලා තියෙනවා. නිල්වලාගගේ මිලිමීටර් 50ක ගම් වතුර මිලිමීටර් 50ක වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම මේක ගම් වතුර පළවෙනි අවදානම් මට්ටමට තමයි අදාළ වෙන්නේ. ඒ වගේම මේ ලැබෙන දත්තය අපේ රොබෝ විසින් ප්‍රොසෙස් කරලා වෙදර් මාස්ටර් රොබෝ විසින් ප්‍රොසෙස් කරලා මේ නොටිෆිකේෂන් ටවර් එකට ලබා දීලා තියෙනවා. එතකොට නොටිෆිකේෂන් ටවර් එකෙන් අපිට ඒ ප්‍රදේශවාසීන්ට ඉන්ඩිකේට් කරනවා ඒ ප්‍රදේශවාසීන්ට ගම් වතුර අවදානම් පළවෙනි මට්ටමේ ගම් වතුරක් ලැබෙන්න පුළුවන් කියලා. ඉතින් අපි දැන් ඊළඟට බලමු ගම් වතුර අවදානම් දෙවෙනි මට්ටමේ ගම් වතුර වර්ෂාපතනයක් ලැබුණම අපේ මේ පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ වගේ බලා ගන්න පුළුවන් පාලන පූර්වමගේ ගම් වතුර අවදානම් දෙවෙනි මට්ටමේ ගම් වතුරක් ඇවිල්ලා තියෙනවා කියලා අපිට දැනුවත් කිරීමක් සිදු කරලා තියෙනවා. අවධානයේ සිටින් මිලිමීටර 100ක වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් නිල්වලා ගඟ ආසන්නයේ පහත් බිම් වලට සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිවිය හැකියි. Be alert! Be alert! Low-lying areas near the Nilwala River may experience minor flooding as 100 millimeters of rainfall has been received. எச்சரிக்கையாக இருங்கள். 100 மில்லிமீட்டர் மழை பெய்துள்ளதால் நிர்வாலா நதிக்கு அருகில் உள்ள தாழ்வான பகுதிகளில் லேசான வெள்ளப்பெருக்கு ஏற்படக்கூடும். ඒ වගේම දැන් ඔයාලට ඇහෙන්නේ නැති
අපේ මේ රොබෝ ප්‍රකාශ කරා මොන වගේ තත්වයක ගම් වතුර මට්ටමක්ද මේ ප්‍රදේශයට ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ගංගාජල පෝෂකවල ප්‍රදේශවල ආරම්භයේ වර්ෂාපතනයේ වැටෙන මොහොතේම මේ අපේ රොබෝ විසින් එළියට කැල්කියුලේට් කරගෙන ඉදිරි කාලය තුළදී ඉදිරි පැය 24 තුළදී ඉදිරි පැය 18 තුළදී මේ ප්‍රදේශවලට මේ වගේ ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා අපි දීලා තියෙන ෆෝමියුලා එක අනුව එයා කැල්කියුලේට් කරනවා. එයා කැල්කියුලේට් කරාට පස්සේ ඒ ඩේටා එක තමයි දැන් ඔයාලට මේ අහන්න ලැබුණේ. ඒ වගේම දැන් තියෙන්නේ නිල්වලගගේ ගම් වතුර අවදාන දෙවෙනි මට්ටමේ. අපිට මේ රොබෝ එක්ක කමියුනිකේට් කළා. අපි ඉංග්‍රීසි වලින් කතා කරන එක මේ රොබෝ විසින් හඳුනගෙන ඊට අදාළව අපි අහන ප්‍රශ්නෙට අදාළව මේ රොබෝ විසින් සිංහල භාෂාවෙන් පිළිතුරු සැපයීමක් සිදු කරනවා. ඒ වගේම ගම් වතුර අවදාන මට්ටමක් ආව මේ රොබෝ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා සිංහල දෙමළ ඉංග්‍රීසියෙන් ලංකාවේ ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන් මේ ගම් වතුර අවදාන මට්ටම ගැන තොරතුරු සැපයීම ඒ අදාළ නිලධාරීන්ට සිදු කරනවා. එහෙනම් අපි දැන් මේ රොබෝගේ විස්තර ටිකක් අහලා දැනගමු මේ ගම් වතුර මට්ටම ගැන. Level 2 Nilwala River flood areas. පිටමෙන්දර පහත් දින් ප්‍රදේශ අකුරස්ස පානදුගම අවට පහත් දින් කන්දව නාලින්වල අවට පහත් දින් කිතලගම අවට පහත් දින්. දැන් මේ රොබෝ ප්‍රකාශ කරා කද්දුව අවට පහත් දින් කිතලගම අවට පහත් දින් පානදුගම අවට පහත් දින් වගේ පහත් දින් ප්‍රදේශ මේ දැනට ලැබිලා තියෙන ගම් වතුර පාදක කරගෙන ගම් වතුරට අවදාන මට්ටමකට ලක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ දත්තේ මේ ගම් වතුරදී මේ පානදුගම කියන ප්‍රදේශය යට වුණාට ඊළඟ ගම් වතුරදී මේ පානදුගම කියන ප්‍රදේශය යට නොවෙන්න පුළුවන්. ඊට හේතුව තමයි මේ ලැබෙන වර්ෂාපතන ක්‍රමය. මේ ලැබෙන වර්ෂාපතන රටාව අඳුරගෙන තමයි මේ රොබෝ විසින් කැල්කියුලේට් කරන්නේ මේ පහත් දින් මේ වර්ෂාපතනයට යට වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතින් අපිට ඒ වගේම රොබෝගෙන් දැනගන්න පුළුවන් මේ ගම් වතුර මේ ගම් වතුර පැමිණීමට ගත වන කාලය. ඒ වගේම ගම් වතුර රඳා පවතින කාලය. ගම් වතුරේ වේගය සහ ගම් වතුර පැමිණෙන උස යනාදී කරුණු කාරණා අපිට මේ රොබෝගෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ ඔයාලට පේන්නේ උදාහරණයක් විදිහට මේ පුද්ගලයා සිටින මේ ෆෝන් එක අයිතිකාර පුද්ගලයා සිටින්නේ මාලිම්බඩ පහත්බිම් ප්‍රදේශයේ. එතකොට මේ මාලිම්බඩ පහත්බිම් ප්‍රදේශයේ සිටින පුද්ගලයාට ලැබෙන කෙටි පණිවිඩය තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පණිවිඩයේ තියෙන විදිහට flood warning Nilwala River, your area under flood warning in next 8 hours 24 inch flood. ඉතින් මේ කෙටි පණිවිඩයේ තියෙන වටිනාකම තමයි මේ පුද්ගලයාට දැනගන්න පුළුවන් මේ ගම් වතුර ලැබෙන්නේ පැය 8ක් වෙනි කාලයක් ගත වීමෙන් පස්සේ කියලා. ඒ වගේම මේ පුද්ගලයාට දැනගන්න පුළුවන් මේ ගම් වතුර අඟල් 24ක් එසේත් නැත්නම් අඩි 2ක් උසට පැමිණෙන බව. ඉතින් මේ ගම් වතුර උස සහ ගම් වතුර පැමිණීමට ගත වන කාලය මේ ප්‍රදේශයෙන් වෙනස් වෙනවා. ඉතින් දැන් මම මේ උදාහරණයක් ගත්ත පුද්ගලයා ඉන්නේ මාලිම්බඩ ප්‍රදේශයේ ඉතාමත් පහත් බිමක. ඉතින් මාලිම්බඩ ප්‍රදේශයේම ටිකක් උස ස්ථානයක තමගේ නිවස පිහිටා තිබෙන පුද්ගලයෙකුට එන්නේ මීටත් වඩා වෙනස් පණිවිඩයක්. ඒ වගේම දිසාපතිතුමා හරහා මේ දිසාපති කාර්යාලය ඔස්සේ ඒ ප්‍රදේශවල සිටින ඕනෑම පුද්ගලයෙකුට තමගේ නම්බර් එක මේ ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් එකට ඇතුළත් කරලා ඔහුට මේ ගම් වතුර පිළිබඳ කෙටි පණිවිඩ ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ ගම් වතුර පැය 8කට කලින් එනවා කියලා දැනගැනීමේ තියෙන විශාල වාසියක් තමයි මේ පුද්ගලයා රැකියා කරන ස්ථානයක ඉන්නවනම් එයාට දැනගන්න පුළුවන් කෙටි පණිවිඩයක් මගේ ගෙදර පැය 8කින් යට වෙනවා කියලා. ඉතින් ඒ පුද්ගලයාට පුළුවන් ඉක්මනට තමගේ රැකියා ස්ථානේ බැහැර වෙලා තමගේ නිවසට ඇවිල්ලා නිවසේ පහත් ස්ථානවල තිබෙන බඩු බාහිර ආදී උස්ස ස්ථාන වලට තබා ගන්න. ඒ වගේම අඟල් 24ක ගම් වතුරක් එනවා කියලා දන්න නිසා මේ පුද්ගලයාට පුළුවන් අඟල් 24කට පහළින් අඩි 2කට පහළින් තියෙන සියලුම තමන්ගේ දේපල තමන්ගේ සියලුම භාණ්ඩ උස්ස ස්ථාන වලින් තබන්න. ඒ වගේම තමන්ගේ වාහන උස්ස ස්ථාන වලට ගෙනියන්න. ඒ වගේම දැන් මේ පුද්ගලයාගේ ගෙදර නිවසේ පවුලේ අනිත් අය වෙන කොහෙද දුර ගමනක් ගිහිල්ලා තියෙනවනම් මේ SMS පණිවිඩය මේ කෙටි පණිවිඩ ලැබෙන පුද්ගලයාට කියන්න පුළුවන් තමගේ ගෙදර කට්ටියට ඉක්මනට පැමිණෙන්න කියලා. මොකද ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙන නිසා. ඉතින් මේ පුද්ගලයාට පුළුවන්
කිසිම අවිනිශ්චිත ස්වභාවයකින් තොරව මේ ගම් වතුර උවදුරට ඉතාමත් නිසි පරිදි මුහුණ දෙන්න. දැනට කාලකුල විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන එක් අඩුපාඩුවක් තමයි මේ ගම් වතුර මෙපමණ වෙලාවකින් මෙපමණ උසකට පැමිණෙනවාද කියන දත්ත මේ කාලකුල විද්‍යා දෙපාර්තමේන්තුවට සැපීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපේ මේ කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවන ලබන ගම් වතුර අනුතුරු ඇගවීම සහ පාලන පද්ධතිය මගින් ඒ සිදු කිරීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ වගේ පද්ධතියක් ලංකාව තුළ ස්ථාපනය වෙලා තියෙනවා නම් මේ ලංකාවේ සෑම පුද්ගලයෙකුටම තමාගේ නිවසට ගම් වතුර පැමිණීමට ගත වන කාලය ගම් වතුර කොපමණ උසකරද පැමිණෙන්නේ කියලා යනාදී දත්ත බොහෝමයක් දැනගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ අමුණු සහ වාන්දුරට ස්වයංක්‍රීය විවෘත වීමේ හැකියාව අපේ මේ වෙදර් මාස්ටර් රොබෝට් තියෙනවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවන් වලදී මේ ආකාරයට මේ ඇනික විවෘත කර ගැනීමට මේ පැනල් බෝඩ් එක අපිට පහසුවම සපයා දීලා තියෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් අවශ්‍ය අවස්ථාවලදී අපිට මේ ඇනික විවෘත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී මේ ඇනික නැවත ගැසීමේ හැකියාව මේ පාලන පූර්වමගින් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් උදාහරණයක් විදිහට මේ වර්ෂාවතෙන් ලැබෙන ප්‍රදේශයේ එන ජලය මේ ගඟ ඔස්සේ තමයි මුහුදට ගලා වසින්නේ. ඉතින් අපි කලින් ඉඳන්ම දන්නවනම් ඊට ගම් වතුර පැමිණීමට පැය 24කට හෝ පැය 18කට හෝ කොපමණ හෝ කාලයකට පෙර අපි දැනගන්නවා නම් මේ ගම් වතුර මෙතුණ ජල ස්කන්ධයක් මේ ප්‍රදේශය හරහා ගමන් කරනවා කියලා අපිට හැකියාවක් තිබෙනවා. ඒ ජල ස්කන්ධය මේ ගඟ හරහා ගමන් කිරීමට ප්‍රථමයෙන් ගම් වතුර ජලයේ එක්රැස් වෙලා තදබදයක් ඇති වෙලා ගම් වතුර මට්ටමක් ඇති වෙන්න කලින්ම මේ අමුණ සහ වාන්දුරට විවෘත කරලා ගඟ හිස් කරාම ඒ ජලධාරිතාවේ ගඟට ඇවිල්ලා ගඟේ තියෙන ජල මට්ටම ස්ටේබල් වෙනවා. ඉතින් ඒක නිසා කිසිම වෙලාවක මේ ගඟේ ගම් වතුර මට්ටමක් ඇති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් කීප දිනකට පෙර මහවැලි ගඟ අසල ගම්පොළ ප්‍රදේශයේ යටවීමට ප්‍රධාන හේතුව තමයි ඒ නිලධාරීන් දැනගෙන සිටින කොපමණ ජල ධාරිතාවක් මේ මහවැලි ගඟ ඔස්සේ මුහුදට ගලා බසිනවද කියලා. ඉතින් මේ පද්ධතිය මගින් අපිට ප්‍රකාශ කරනවා මෙපමණ ජල ධාරිතාවක් මේ ගඟ ඔස්සේ ගිලා බසිනවා. ඒක නිසා මේ පද්ධතිය විසින් ස්වයංක්‍රීයව අවශ්‍ය ප්‍රමාණයට පමණ මේ අමුණු සහ වාන්දුරට විවෘත කිරීම සිදු කරනවා. ඉතින් ඒක නිසා මේ ජල පෝෂක ප්‍රදේශවල ආරම්භ වන ස්ථානයට ලැබෙන වර්ෂාපතනය සහ මේ අවඩ ප්‍රදේශවල ලැබෙන වර්ෂාපතනයේ ජලයේ එක්රැස් වීමකින් තොරව මේ ගංගා දෙක ඔස්සේ මුහුදට පහසුවෙන් ගලා බැසීම සිදු කරනවා. ඒ වගේම අවශ්‍ය මොහොතවල් වලදී මේ රොබෝට් අපිට ප්‍රකාශ කරනවා මේ මාතර නගර ආසන්නයේ තියෙන තොටමුණ මෝය කඩ කොපමණ අපි පළල් කරන්න ඕනද කියලා. ඉතින් ඒකත් අපේ මේ රොබෝට් ලබා දෙන්නේ මේ සෙන්සර්ස් වලින් ලබා ගන්න data එක අපි ලබා දෙන ෆෝමියුලා එක අනුව ප්‍රොසෙස් කරලා. ඉතින් ඒ වගේම මේ රොබෝට් විසින් තමයි මේ ප්‍රදේශවල සිටින ජනතාවට වෙන වෙනම කෙටි පණිවිඩය යවන්නේ ඔබගේ නිවස මෙතුණ ගම් වතුර මට්ටමකට ලක් වෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් උදාහරණයක් විදිහට කලින් ආපු ගම් වතුර මට්ටමේදී අඟල් 24ක් ගම් වතුරක් තමයි ඉන්නේ. ඒ කියන්නේ අඩි 2ක ගම් වතුරක් ඉන්නේ. ඒතකොට අඩි 2කට වඩා උඩින් පිහිටලා තිබෙන නිවෙස් වලට මේ කෙටි පණිවිඩය යන්නේ නැහැ. මොකද ඒ ප්‍රදේශය කියන්නේ ඒ පුද්ගලයාගේ නිවස මේ ගම් වතුර අවදානමට ලක් නොවන නිසා. ඒ වගේම මේ රොබෝ විසින් මේ සෙන්සර්ස් වල අපි සවි කරලා තියෙන humidity sensors මගින් ගම් වතුර තවත් වර්ෂාපතනයක් එන්න පුළුවන් දෙක කැල්කියුලේට් කරනවා. එතකොට මේ පුද්ගලයන් ලැබෙන SMS කෙටි පණිවිඩවලදී මේ රොබෝ විසින් සඳහන් කරනවා ඔයාලට පැමිණලා තියෙන අඟල් 24ක් උස ගම් වතුරක් නමුත් මේ තව ඉහළ යා හැකි කියලා. එතකොට මේ පුද්ගලයාට පුළුවන් මීට අදාළ නිසි ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම මේ පාලන පූර්ව ඔස්සේ ග්‍රාම සේවක නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්තුමා වගේ මේ බොහොමයක් බලයට නිලධාරීන්ට මේ දත්ත සැපයීමක් සිදු කරන නිසා සහ පාලන විද්‍යා දෙපාර්තමේන්තුවට පවා මේ දත්ත සැපයීමක් සිදු කරන නිසා අපි මේ වෙදර් මාස්ටර් රොබෝට් සවි කරන්නේ පාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ මූලස්ථානය. ඒ බලයට නිලධාරීන්ට දත්ත සැපයීමක් සිදු වෙන නිසා ඒ නිලධාරීන්ට පුළුවන් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම ගම් වතුර අවදානමට ලක්වන පුද්ගලයන් උස්ස ස්ථාන වලට ගැනීමට
වැඩපිළිවෙලක් සකස් කරනවා. ඉතින් පද්ධතියේ තියෙන මූලිකම වාසිය තමයි මේ ගම් වතුර පැමිණීමට පෙරම ඒ ගම් වතුරේ ස්වභාවය පිළිබඳ මනා අවබෝධය මේ ප්‍රදේශවාසී ජනතාවට සහ බලලා නිලධාරීන්ට ලබා දීම. ඉතින් මේ සියල්ලම සිදු කරන්නේ අපේ මේ වෙදර් මාස්ටර් රොබෝ විසින්. දැන් මම ඔයාලට පෙන්නන්නම් කිරම ආර ගඟට ගම් වතුර අවදානම් ප්‍රබල මට්ටමේ ගම් වතුරක් ආවම කොහොමද අපේ මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ විදිහට බලා ගන්න පුළුවන් නොටිෆිකේෂන් ටවර් මගින් ගම් වතුර ප්‍රබල අවදානම් මට්ටමක් තියෙනවා කියලා අපිට දැනුවත් කිරීමක් සිදු කරනවා. ඒ වගේම පාලන පූර්ව විසින් අපිට දක්වා තිබෙනවා මිලිමීටර් 300ක වර්ෂාපතනයක් පැමිණලා තියෙනවා කියලා. ඒ වගේම දැන් වාට බලා ගන්න පුළුවන් මේ පෙත්තරේ අමුණ ස්වයංක්‍රීයව විවෘත වන ආකාරය. මේ ගඟේ ජලය බැස ගියාට පස්සේ මේ පෙත්තරේ අමුණ ස්වයංක්‍රීයව නැවත වැසීමක් සිද්ධ වෙනවා. ඒ වගේම දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් එක මගින් කොහොමද අපි අපේ නම්බර් එක ඇඩ් කරගන්නේ කියලා. ඉතින් මේ වගේ අපිට පුළුවන් අපේ නම්බර් එක තම පහසු විදියට මේ ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් එකේ එන්ටර් කරලා අපිට සේව් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් එකට අපේ නම්බර් එක ඇඩ් කරාම මෙයා විසින් අපේ ඩේටා එකක් ඉල්ලනවා අපේ කොප මොන ස්ථානයේද සිටින කියලා. ඉතින් අපි මෙයාට GPS ලොකේෂන් ලබා දුන්නම මේ ෆ්ලඩ් වෝනින් ඩේටා බැංක් එකේ විසින් ඒ ඩේටා එක අපේ රොබෝට සෙන්ඩ් කරනවා. ඉතින් අපේ රොබෝ විසින් කැල්කියුලේට් කරනවා මේ පුද්ගලයාගේ නිවස ගඟේ ඉඳන් කොපමණ උසකින්ද තිබෙන්නේ කියලා. ඉතින් ඒක අනුව මේ රොබෝ විසින් මේ පුද්ගලයා කැටගරයිස් කරනවා මෙයා කොපමණ උසකින්ද ඉන්න කියලා. ඉතින් මේ විදිහට තමයි මේ පද්ධතියේ සමස්ත ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. මම ඔයාලට මේ පද්ධතිය තවත් සරල ක්‍රමයක් ඔස්සේ තවත් වඩාත් සවිස්තරාත්මකව පැහැදිලි කරන්නම්. දැන් උදාහරණයක් විදිහට පුද්ගලයෙක් තමාගේ රැකියා ස්ථානයේ රැකියා කරමින් සිටිනකොට ඒ පුද්ගලයාට කෙටි පණිවිඩයක් එනවා flood warning Nilwala river your area under flood warning in next 8 hours 24 inch flood කියලා. එතකොට ඒ පුද්ගලයාට පුළුවන් තමාගේ නිවස පිහිටන ස්ථානයට ගිහිල්ලා මේ ආකාරයට තමන්ගේ වාහන උස් ස්ථාන වලට ගෙනහිල්ලා තමන්ගේ වාහන නැත්තම් ඉවත් කරගෙන තමන්ගේ ගෙදර බඩමුට්ටු ඉවත් කරගෙන අප මේ කෙටි පණිවිඩය සඳහන් කර තියෙනවා මෙපමණ කාලයකට දින දෙකක් හෝ දිනයක් හෝ අදාළ කාල පරාසයක් තුළ තමයි මේ ගම් වතුර තත්ත්වය ඔයාලගේ ප්‍රදේශය තුළ තිබෙන්නේ. ඉතින් ඒ පුද්ගලයාට පුළුවන් ඒ දින ගණනට අවශ්‍ය ප්‍රමාණයට කෑම සපයාගෙන කෑම ගබඩාවක් තබාගෙන ඒ තමන්ගේ ජීවිතය ඊටම පහසුවෙන් ගමන් කරවා ගන්න. ඉතින් ඒක නිසාම දැන් උදාහරණයක් විදිහට දැන් මීට දින කිහිපයකට පෙර පැමිණි ගම් වතුර මට්ටම තාමත් පහළ ගොසින් නැහැ. ඉතින් ඒ පුද්ගලයාට පෙර කලින්ම දැනගන්න පුළුවන් නම් මේ අපිට පැමිණෙන මෙච්චර උසක ගම් වතුරක් මෙච්චර වේගකින් ගම් වතුර එනවා. ඒ වගේම මෙච්චර දින ගණනක් ගම් වතුර තියෙනවා කියලා ඒ පුද්ගලයන්ට ඒක ඊටමත් පහසුයි. ඒ වගේම තවත් සමහර ගම් වතුරක් එන්න පුළුවන්. ඒ ගම් වතුරේ උස ඊටමත් අඩුයි. නමුත් ඒ ගම් වතුර එන වේගය වැඩි. එතකොට ඒ පුද්ගලයන්ට පුළුවන් උදාහරණයක් විදිහට දෙමහල් නිවසක ඉන්නවනම් ඒ දෙමහල් නිවසේ නොරදී ඊටමත් උස් ස්ථානයක යන්න. උස් ස්ථානයකට යන්න. ඒ මොකද ඒ දෙමහල් නිවසේ ඒ දෙමහල් නිවසට පැමිණෙන ගම් වතුරේ උස ඊටමත් අඩු වුණත් අධික වේගය නිසා පස් සෝදායමත් සමග ඒ නිවස කඩා යෑමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම නායක ප්‍රදේශවල සිටින ජනතාවට මේ කෙටි පණිවිඩය නිසා ඒ ප්‍රදේශවලින් ඉවත් වීමේ හැකියාවක් තියෙනවා.